මේ ලෝකේ මිනිස්සු ගත්තහම එයාලා කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එක කොටසක් ඉන්නවා තමන් ගැන පුදුමාකාර විදිහේ අවබෝධයක් තියෙන පිරිසක්. ඉතින් මෙයාලා දන්නවා තමන් උදේ අවදි වෙන්නේ කීයටද, තමන්ට නිදිය ගන්න කීයටද, අද දවසේ කොහොමද කරන්න තියෙන වැඩ කොටස ඉවර කරගන්නේ, මොනවද කරන්න තියෙන්නේ. ඒ වගේ තව අවුරුදු 5කින් වුණත් එයා ඉන්න තැන ගැන එයාට කියන්න තරම් පුදුමාකාර හැකියාවක් තියෙනවා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා එයාලා උදේ අවදි වෙන්නේ උදේ ෆෝන් එකේ හරි නැත්නම් ඔරලෝසුවේ හරි එලාම් එක වදින නිසාමයි. එලාම් එක නැත්නම් එයා ටිකටම නිදි. රැටත් එහෙමයි. රෑ නිදිය ගන්න වෙලාවක්වත් දන්නේ නැහැ. එක්ක ෆෝන් එක බල බල ඉඳලා මොකක් හරි පාටියකට ගිහිල්ලා ඇවිල්ලා එහෙමම නිදිය ගන්නවා. එක්ක නිදි මත තියෙන නිසාම නිදිය ගන්නවා. ඒ වගේ පිරිසකුත් ඉන්නවා. ඉතින් දවසේ කරන්න තියෙන වැඩ මොනවද කියලාවත් අවුරුදු 5කින් තියා හෙට දවසේ කරන ටිකවත් කළා ඉවර කරන්නේ කොහොමද කියලාවත් එයාලට කිසිම අවබෝධයක් නැහැ. ඉතින් මෙන්න මේ අවබෝධයක් නැති අයගේ තියෙන ලොකුම දුර්වලකම තමයි එයාලට මොනවා හරි දෙයක් කරන්න ඕන. හැබැයි හැම වෙලෙම තමන් ගැන සැකේ තියෙනවා කරගන්න පුළුවන් වෙයිද කියලා. දැන් නිකන් හිතන්න පාරේ ඕන ලස්සන කාර් එකක් යනවා කියලා. ඉතින් මෙයාට හරි ආසයි කාර් එකක් ගන්න. ඉතින් මෙයාගේ හිතට එකපාරම එන්නේ අනේ මං කවද්ද අර වගේ ලස්සන කාර් එකක් ගන්න කියලා. එහෙම නැතුව එයා හිතන්න ඕනේ මම කොහොමද අර වගේ කාර් එකක් ගන්න කියලා නේද? මම මොකක්ද ඒ වෙනුවෙන් කරන්න ඕන? මම කොහොමද ගන්නෙ? කවදා හරි කියන වචන ජීවිතෙන් අයින් මේ කෙනාට ලොකු ගමනක් යන්න පුළුවන්. ඒ වගේමයි අපි කවදාවත් අනිත් අයත් එක්ක අපිව සංසන්දනය කරන්න හොඳ නැහැ. ගොඩක් වෙලාවට අපේ ළඟ තියෙන නරක පුරුද්දක් තමයි අපි අපිව සංසන්දනය කරන්න තෝරගන්නේ අපිට වඩා අවුරුදු ගාණක් දුක් මහන්සි වෙලා වැඩ කරලා දැනට කරපු වැඩවල ප්‍රතිඵල භුක්ති විඳින මිනිස්සු. ඒ කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් ගන්න අපි මොකක් හරි පොඩි ව්‍යාපාරයක් පොඩි කඩයක් දාන්න හිතාගෙන ඉන්නවා කියලා. අපි එතකොට හිතන්න ඕනේ අපේ කඩේට එහා පැත්තේ තියෙන අර ලොකු කඩේ ගැන නෙවෙයි. මොකද එයාලේ ලොකු කඩයක් බවට එතනපත් කරගන්න. එතන ගොඩක් බිස්නස් සිද්ධ වෙන විදිහට වැඩ ටික කරගන්න අවුරුදු ගානක අතීතයක් ඇති දුක් මහන්සි වෙච්ච. අපි කරන්නේ අතීතය ගැන හොයලා එයාලේ තැනට ආවේ කොහොමද කියන එක හොයන එක නෙවෙයිනේ. ඇත්තටම කරන්නේ අර ඒගොල්ලොත් එක්ක අපිව සංසන්දනය කරනවා. දැන් මාසයක් කඩේ දාපු කෙනාට අවුරුදු 5කට කලින් කඩයක් දාපු කෙනෙක් එක්ක සංසන්දනය කරන්න බෑ. මොකද කවදාවත් ඒ තැනට හැම ඉක්මනට යන්න බෑ. ඕනම කෙනෙක්ට දියුණු වෙන්න ලොකු කට්ටක් කන්න වෙනවා. ඒ වගේමයි ලොකු කාලයක් ලොකු ශ්‍රමයක් වැය කරන්නම වෙනවා. ඉතින් ඒ විදිහට අනිත් අයත් එක්ක අපිව සංසන්දනය කරන්න ගන්නේ නැතුව අපි ගැන විශ්වාසයෙන් වැඩ කරොත් අපි ගැන තියෙන සැකේ නැති කරගත්තොත් ඒ කියන්නේ හැමදේම මට පුළුවන් වෙයිද කරොත් හරි යයිද කියන වචනේ අයින් කරලා මට මේක කරන්න පුළුවන් මම මේක කරොත් අනිවාර්යෙන් හරියයි මාසෙකින් දෙකකින් නැති වුණත් අවුරුදු 2-3කින් හරි මට හොඳ ගමනක් යන්න පුළුවන් කියන තත්ත්වෙ ඉඳගෙන ඒ මානසිකත්වයේ ඉඳගෙන වැඩ කරොත් අපිටත් තියෙයි නේද උදේ අවදි වෙන වෙලාවක් රැට නිදිය ගන්න වෙලාවක් එතකොට තව අවුරුදු 5කින් වුණත් අපි ඉන්න තැන ගැන අපිට කියන්න පුළුවන් වෙයි නේද ටිකක් හිතන්න මේ මිනිස්සු කොටස් දෙක අතරේ ඔයා දැනට ඉන්නේ උදේ අවදි වෙන වෙලාව දන්න කොටස අතරේද එහෙමත් නැත්නම් තාම එලාම් එකටම හැරෙන කොටස අතරේද